රේඛාව මුල මත්ස්‍ය සලකුණු ගොඩක් අය වරද ගන්න එකක් තමයි මේක. එතකොට ධන රේඛාව මුල මත්ස්‍ය සලකුණු දෙකක් තියෙනවා. එකක් තමයි හිස ඉහළට පීඨන විදියට තියෙන මත්ස්‍ය සලකුණ. අනිත් එක තමයි හිස පහළට තියෙන විදියට පීඨන මෙන්න මේ මත්ස්‍ය සලකුණ. එතකොට යම් කෙනෙක්ගේ අතේ එකම සලකුණ මත්ස්‍ය සලකුණ සුභවාදී වෙන්නත් අසුභවාදී පැත්තට පෙරලෙන්නත් විදි දෙනවා. සුභවාදී විදියට තිබුණත් යම් යම් බාධා ඇතිවීමෙන් ඒක අසුභවාදී වෙන්න පුළුවන්. ඒතර අපිට සුභවාදී විදියට තියෙන එකක් වුණත් අනිත් පැත්තට අසුභවාදී පැත්තට හැරෙන්න පුළුවන් නම් අපි ඒකට තියෙන බාධකේ ඉවත් කර නොගත්තොත් ඒක කොච්චර සුභවාදී විදිහට තිබ්බත් අපිට ඒකේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම අසුභවාදී විදිහට තියෙන අන් පැත්තට මත්ස්‍ය සලකුණ තියෙන එක කියන්නේ දැන් අපිට මෙයාගේ අතේ බැලුවම පේනවා මත්ස්‍ය සලකුණ මේ අන් පැත්තට තියෙනවා වගේම එයාගේ මේ ඇඟිලි අතර හිඩස් ටික හොඳට පැහැදිලිව පේනවා. එතකොට මත්ස්‍ය සලකුණ අනිත් පැත්තට තියෙන්නේ යාට ආදායම ලැබෙන ප්‍රමාණය කොයිතරම් වැඩි වුණත් මේ හිඩැස් නිසා එයාට එන ආදායම කොයිතරම් ආවත් ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ආදායම විතරක් නෙමෙයි යාට කොයිතරම් දේවල් අපි ගිහිලා මිනිස්සුන්ට කරත් ඒකේ හොඳ ප්‍රතිඵලය නෙමෙයි අන්තිමට එන්නේ නරක ප්‍රතිඵලේ. ඒ වගේම හොඳ හිතින් මොන වගේ වැඩක් කරත් ඒකේ නරක නම විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ දේවල් තමයි මෙයාට වෙන්නේ. එතකොට මෙයාගේ මත්ස්‍ය සලකුණ තියෙනවා. මත්ස්‍ය සලකුණ තිබ්බත් මූල්‍ය රේඛාව මුල එහෙම නැත්නම් ලක් ලයින් එහෙම නැත්නම් අපි කියන ධන රේඛාව මුල මත්ස්‍ය සලකුණ තිබ්බත් ඊට අගේන්ස් එයාගේ ලැබෙන මුදල් ඔක්කොම නැති වෙන්න පාරවල් හැදිලා ඉවරයි. ඉතින් මේ වගේ අය කොයිතරම් මුදල් හම්බ කරත් අද හොයන ගාන හෙට වෙනකොට ඉවර වෙනවා. එතකොට එහෙම කෙනෙක්ගේ අපි හඳුනගෙන මේ ප්‍රධාන දුර්වලතා ටිකට යම් පිළියමක් කර නොගත්තොත් එයා කොයිතරම් කාලයක් කොයිතරම් දේවල් කරත් එයාට එතනින් එහාට අඩියක් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම එයා මොනවා කරත් ඒක අර ගඟට කැපපු ඉනි විදියට තමයි හැඳින්වෙන්නේ. එතකොට හඳුනා ගන්න ඕනේ එයා යම් ලැබීමේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලැබීමේ ප්‍රමාණයට සාපේක්ෂව ඔහුට ඊටත් වඩා ඔහුගෙන් ඉවත් වෙලා යන්න කර්මඵල ලෑස්ති වෙලා සිනසු එයා පෙර කරපු යම් අකුසල කර්මයන් එයාට මේ භවයේ විපාක දෙන්න සූදානම්ලා තිනවා. එයා කොච්චර හෙව්වත් පෙර කළ කුසල කර්මයන් නිසා එයාට කොච්චර ලැබුණත් ඒක තමන්ගේ අයින් වෙලා යන්නත් පාර හැදිලා ඉවරයි. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ ධන රේඛාව මුල මත ලක් ලයින් එක මුල මේ මාළු වගේ සලකුණු ෆිෂ් මාක් එක ඉහළට තිබ්බා කියන්නේ එයාට හොඳ ලැබීමක් තියෙනවා. වගේම එයාටත් ලැබීම තිබ්බත් එයාට අර මත්ස්‍ය හිස අනිත් පැත්තට තියෙන කෙනාට වඩා 100,000 ගුණයකින් ලැබීමේ ප්‍රවණතාවය වැඩි. නමුත් එයාගේ තතේ අපිට අර කියපු විදියට යම් ප්‍රමාණයක තියෙනවා නම් ඒ ගැටලුවම මොකද්ද? යම් ලැබෙන මුදලින් යම් ප්‍රමාණයක් එයාට නිකරුණේ අනවශ්‍ය දේවල් වලට නාස්ති වීමේ ප්‍රවණතාවය වැඩි. එතකොට අපි ඒකට ප්‍රතිකර්මය හඳුනා ගන්න ඕන. ප්‍රතිකර්මය හඳුනා ගන්න නම් අපිට මෙයාට මේක වෙන්න හේතු වුණ කර්මඵලය මොකද්ද මොන වගේ දෙයක විපාකයක්ද කියන එක හොඳින් රේඛා අධ්‍යයනය කිරීමෙන් හඳුනාගත යුතුයි. ඒතර මේ වගේ අතක නම් අපිට හරි ලේසි යාට තියෙන්නේ පුංචි පුංචි දේවල් ටිකක් කරන්න. නමුත් ඊට වඩා සමහරක් තියෙනවා රේඛා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ යාට පටිසන් දෙන්න තියෙන කර්ම විපාක රාශියක් තියෙන කෙනෙක්ගේ අතක් වගේ නම් අපිට හඳුනගෙන හරිම ප්‍රතිකර්මයක් නොකළොත් එයාට කොයිතරම් ධන රේඛාව මුල මත්ස්‍ය නෙමේ මොන සලකුණ තිබ්බත් එයාට ඒකේ නියම ලැබීම් වලට යන්න බෑ. ඉතින් එහෙනම් ඔයාගේ අතෙත් මුල ධන රේඛාව මුල මත්ස්‍ය සලකුණ ලක් ලයින් එකේ මුල මත්ස්‍ය සලකුණ තිබිලා ඒ වගේම
ඔයාට ඒකේ නියම වාසනාව ලබා ගන්න, ඒකේ නියම ප්‍රතිඵල ලබා ගන්න තාමත් බැරි වුණා නම් ඉතින් අපිට දාන්න මැසේජ් එක මගේ නම්බර එක තියෙනවා WhatsApp නම්බරේ මැසේජ් එකක් දාලා වගේ අතේ සම්පූර්ණ රීඩින් එකක් අපි පැය 3ක රීඩින් එකක් තමයි ඔයාලට ලබා දෙන්නේ සම්පූර්ණ හැම රේඛාවක් ගැනම එකින් එකට හොයලා හැම රේඛාවක්ම ඒකට හේතුන අපි දන්නවා ඔයාගේ ශරීරයේ හැම ලක්ෂණයක්ම පිහිටලා තියෙන හේතුවක් ඇතුව අතීතයේ ඉඳලා අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාගේ උපතේදී පවා ඒ ශරීර ලක්ෂණ බලලා අනාගතයේ බුදු වෙනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ හැම කොටසකම විශේෂ දෙයක් තියෙනවා. හේතුවක් නිසාමයි හැම ඵලයක්ම හටගන්නේ. එහෙනම් ඒ ඵලයේ හේතු වුණ තවත් එක දෙයක් තමයි ඔයාගේ අත්ලේ තියෙන මේ රේඛා වලින් ඔයාගේ හැම දෙයක්ම කියන්න පුළුවන් සංසාරේ පුරා තිබ්බ ආපු ගමන ගැන. ඉතින් එහෙනම් අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාගේ අතින් කියවලා දෙන්නම් සංසාරේ පුරා ඔයා අරන් ආපු දේවල් මොනවද? ඔයාට ලැබෙන්න තියෙන දේවල් මොනවද? ඒ ලැබෙන්න තියෙන දේවල් වහලා තියෙන පාර මොකද්ද? අපි ඒ පාර ඔයාට ඕපන් කරලා දෙන්නම්.